ඉතින් සිබදසක් කිව්වා නම් අදත් අලුත් කැටයමක් ගෙනාවා ඔයාලට. මේකෙදි ඉස්සර මම අද ගෙනාවා 4 ස්කෝලේ කපා ගන්න තැන ඉඳන්. ඒ කියන්නේ මම A4 එකකින් තමයි මේ කැටයම කපන්නේ. අපි A4 එකකින් 4 ස්කෝලයක් හදා ගන්නවා නම් එක ධාරයක් අනිත් ධාරයට සමාන්තර වෙන පරිදි මේ විදිහට නමා ගන්න. නමාන මේකේ මේ කොටස කපලා ඉවත් කරන්න. හරි යාළුවනේ. දැන් මම මේ කපාගත්ත කොලේ හරියට ස්කෝලයක්. ඉතින් හරියට ස්කෝලේ මෙහෙම නවපහම මේ වගේ ත්‍රිකෝණයක් තියෙනවා. මම නැවතත් මේ ත්‍රිකෝණේ ඒ කියන්නේ මේ මුල්ල උඩ පැත්තට හිටින්න නමනවා. ඉතින් මේක නම් ඔයාලා දන්නවා දැන් නිතරම මම කොලේ නමනදී කියලා දීලා තියෙනවා. මේ විදිහෙන් නමාගෙන තව පාරක් නමන්න ඕනේ නේ. හරි. මේ විදිහට නමාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේකට ලස්සන කැටයමක් නිර්මාණය කරගන්න. ඉතින් මම අද කපන්ටින් සාන්නේ කැටයමේ අවුට්ලයින් එකක් තියෙන්න තමයි කැටයම කපන්නේ. කිව්වේ 4 ස්කෝලයක් නිකන් ගත්තේ. ඒතර 4 ස්කෝලයක් ඇතුළත තියෙන කැටයමක් තමයි කපන්නේ. මම සමහර වෙලාවට ඔයාලට මේ ආකාරයෙන්ම නමලා කැටයම කපලා මේ උඩ කොටස අයින් කරලා නැත්නම් 4 රවුම් මලක් වෙන විදිහට ඒ වගේ හැඩයන් ගන්න විදිහ කියලා දීලා තියෙනවා මීට කලින් වීඩියෝ වල. ඉතින් මේ වීඩියෝ එකේ මම මේ උඩින් ඉරක් ඇන්දේ මේ 4 අවුට්ලයින් එක තියෙන්න ඕනේ නේද? හරි. ඊට පස්සේ මම මේ විදිහට අඳිනවා. රයිට්. මම උඩිමුත් මේ එක සමාන වීරි කැලේ ඇඳලා තින්නේ. ඒ ගානට තමයි මම අවුට්ලයින් එක තියාගන්නේ. ඉතින් මම මෙතන මේ රවුම් කරලා මේ ටික ගන්නවා මෙහෙම. මම ඔයාලට කියලා දීලා දෙන්න හැම අවස්ථාවෙම මේ තනි ඉරි අඳින්න එපා කියලා. ඒකට ඔයාලා බලන්න නැති මේ උඩින් ඇඳේ අයියේ තනි රේඛාවක් කියලා. ඒ අවුට්ලයින් එකට හින්දා මම තනි රේඛාවක් ඇඳේ. නැත්නම් මම හැම අවස්ථාවෙම කියන්නේ ඔයාලා කපන කැටයන් වල සරල රේඛා තියෙන ආකාරයට ඉරි අඳින්න එපා. රවුම් වෙන විදිහට පුළුවන් දෙන රවුම් හැඩයක් නැත්නම් හැඩ කරන විදිහටම ඉරි අඳින්න. රයිට්. මම මේකේ එක කොටසක් ඇඳලා ඉවරයි. මේ ටික මම මෙහෙම දැන් මේ රවුමක් නිගත්තේ. ඒතකොට මේ ටික මෙහෙම වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි කපලා ඉවෙච්චාම මේක හැඩයක් තියෙන්න ඕනේ. මේ සෙරේසකේට ඔයාලා පුළුවන් මේ වගේ ලස්සන කැටයමක් කපලා ඔයාලා වෙසක් කූඩුව සරස ගන්න. තව දෙයක් කියන්න ඕනේ. සමහරක් අය අහලා තිබ්බනේ දැන් අටපට්ටමේ හතර පැත්තටම කපනවා නම් මේවා එකින් එකට කපන්න ඕනද කියලා. ඇත්තෙම නේ කොළ හතරම එකට නමලා මේ විදිහට කපන්න පුළුවන්. කොළේ ඝනකම නම් අපිට කට්ටක් නැත්නම් පේපර් කටර් එකක් භාවිත කරලා කපන්න පුළුවන්. රයිට්. මම මේක ඇඳලා ඉවරයි. ඉතින් මේවා එකක් කටු භාවිත කරලා කපන්නේ කොහොමද? එහෙම නැත්නම් පේපර් කටර් එකක් භාවිත කරලා කපනවා නම් කොහොමද? ගොඩක් කොළ එකට තියලා කපනවා නම් කටු තමයි අපි භාවිත කරන්නේ. ඉතින් එහෙම වීඩියෝ එකක් ඕන නම් ඔයාලට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම ඒ වගේ වීඩියෝ එකකුත් මේ ඉක්මනින්ම ගේන්නම්. රයිට්. මම මේ රතු පාට කරලා තියෙන ඒවාෙන් දැන් කපලා ඉවත් වෙන්න කොටස් මේ ටික තමයි කපලා ඉවත් වෙන්න ඕනේ. මම ගොඩක් වෙලාවට ඉතින් ඔයාලට මේකේ කතරින් කපන ඒවාම ගෙනත් තියෙන්නේ ඉක්මනින් සහ පාසයෙන් වැඩේ කරගන්න පුළුවන් වෙන්න කියලා තමයි. හැබැයි ඉතින් ඇත්තටම කටු භාවිත කරලා කපන කැටයන් ඊට වඩා තව ඩිසයින් දාන්න පුළුවන් අපිට. මොකද කතරින් කපනවා නම් දෙපැත්තෙන් කපන්න පුළුවන් විදිහට තමයි මම අඳින්නේ හැම කැටයමම. ඉතින් කටු භාවිත කරලා තියෙනවා නම් අපිට මැද තවත් හැඩ කරන්න හැඩතල කපන්න තව වැඩ දාන්න පුළුවන් ඇත්තටම. අපි එහෙම බලමු.
ඉතින් තාමත් මගේ YouTube channel එක තාම ඔයාලා subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න, comment දාන්න, share කරන්න අනිත් අයට බලා ගන්න. හොඳයි මේකේ උඩ කොටස මම කපලා ඉවච්චෙන්න මේ විදිහට. වීඩියෝ එකේ පහලින් තියෙනවා මේ icon එකක්. ඉතින් ඔයාලට ඒ icon එක මතට mouse click කරොත් ඔයාලට subscribers button එක දිස් වෙනවා. ඒකට ඔයාලට පුළුවන් මාව පහසෙන් subscribers කරන්න. right තව දැසක් දෙන්නම් මේක දැන් අටපට්ටමකට වගේ නම් හතර පැත්තෙම එකම ඩිසයින් එක එන්න ඕනි කියලා දෙයක් නෑ ආවත් ප්‍රශ්නයක් නෑ එහෙම නැත්නම් ගොඩක් ලස්සනයි කොටු දෙකකට ඒ කියන්නේ එක කොටුවක් අතර ඊළඟ කොටුවට එක ඩිසයින් එකක් එකම විදිහේ ඩිසයින් එකක් අනිත් කොටු දෙකට තවත් ඩිසයින් එකක් දාන්න පුළුවන් ඉතින් දැන් කොළ දෙකක් තියලා කපන්නම් කතරින් කිසිම ප්‍රශ්නයක් නෑ ඒකත් අමාරු විදිනවනේ එකක් කපලා කැපුවාට පස්සේ අපිට තියෙන හම්බ වෙනවනේ මේකේ අච්චුව ඉතින් අර බුලා ඒක තියලා ඒක අර කොලේ ඒ විදිහටම කලින් විදිහට නමලා මේ කපවට පස්සේ ඒ තියෙන එක ඒ විදිහට ඇඳලා නැවත කපන්න උනවා. ඒතර කිසි වෙනසක් වෙන්නේ නැහැ. එකම සයිස් එකේ කැටයම් දෙකම කපා ගන්න පුළුවන්. මේක තමයි අපි කපාගත්ත කැටයම. ඉතින් මම කැමති ඔයාලා මේ වගේ ලස්සන කැටයම් කපලා මේ සෙරේසකේ ලස්සන වෙසක් උඩුවක් හදනවා. ඉතින් තව කැටයමක් කපලා මම හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් යාළුවනේ සියලු දෙනාටම බොහොම ස්තුතියි.